සඳුනි ළඟට දිග මීටර් 2යි. සඳුනි ළඟ ඉඳන් සන්තුවට දිග සෙන්ටිමීටර් 50යි. ඔන්න වැඩි. කොහොමද අත ටිකක් දෙන්නේ? දිගක් දෙනවා. මෙයාගේ ස්කන්ධයක් දෙනවා. ස්කන්ධය විතරක් දෙනවා බලන්න රූපේ. රූපේ 600 නිව්ටන් කියන මෙන්න මේව පල්ලෙහාට ඊතරයක් දාලා තියෙනවා. මොකද්ද මේ 600 නිව්ටන් කියන්නේ? මොනවද ගැටලේ නෑ නෑ. සඳුනිගේ බර ස්කන්ධයේ කිලෝග්‍රෑම් 60යි නම් බර කීයද? 600යි. කොහොමද බර හොයන්නේ? බර කියන්නේ මොකද්ද? බර යන්නේ බර කියන්නේ පොළවට ඇද ගන්න මොකද්ද? බලය. බර කියන්නේ පොළවට ඇද ගන්න බලය. ඔය පොළවට ඇද ගන්න බලය අපිට හොයන්න පුළුවන් මොකෙන් ගුණ කරලාද? ස්කන්ධය ගුණ කරලා ගුරුත්වජකරණය. ගුරුත්වජකරණයේ අගය කීයද? 9.9යි. ඒ වුණාට ඒක ගණන් හදන්න පාවිච්චි කරන්නේ නැහැ නේ ඔයාලා. ඔයාලා කියලා ගන්න 10යි. එහෙනම් අපි ස්කන්ධය ගුණ කරනවා කීයද? 10යි. 10යි ms වෙන දේ. අන්න අපිට එනවා බර 600යි නිව්ටන් කියලා. එහෙම දීලා නැත්නම් අපි ඒක හොයාගන්න. මුලින්ම බලන්න ඕනේ දැන් අපිට කියන්නේ මේකේ ආතතිය. ආතතිය කියන්නේ බලය. දැන් අපි බලයක් හොයන්න ඕන. බලයක් හොයන්න කලින් මේ රූපේ තියෙන බල ටික මුලින් ලකුණු කරගන්න. මේක හොයන්න කලින් මේකේ තියෙන බල ටික ලකුණු කරගන්න. එක බලයක් තමයි සඳුනිගේ බර. ඒක හරි. සඳුනිගේ බර හරි. නේද? හරි. ඊට පස්සේ ආතතිය තියෙනවා ලකුණු කරලා ඒක හොයන්න ඕනේ. දැන් ඔය බල දෙක විතරද තියෙන්නේ? මේ බල දෙක විතරද තියෙන්නේ? ඈ? අර ඔය බල දෙක විතරද තියෙන්නේ මේ රූපේ? ළමයි හොඳට බලන්න. මේ අකඩ බාහුව මෙන්න මේ බිත්තියට හයි කරලානේ තියෙන්නේ. බිත්තියට හයි කරලා තියෙනකොට මේ අකඩ බාහුව මගින් බිත්තිය මත බිත්තිය මගින් යකඩ බාහුව මත මෙන්න මෙතන බලය ඇති වෙන්නේ නැද්ද? මෙතන බලය ඇති වෙන්නේ නැද්ද? නැතුව නිකන් මෙහෙම තියලා තියන්න පුළුවන්. නිකන් තියලා තියන්න බෑනේ. මෙන්න මෙතනත් බල ඇති වෙනවා. නිකන් තියලා තියන්න පුළුවන් නේද? මට මෙහෙම තියලා තියන්න පුළුවන් නේද? බෑනේ. දැන් මම මේක තියන්නේ එක ගම් ගන්න. නැත්තම් මෙතන ඇණයක් හරි ගහන්න. හරි. එහෙම කරාට පස්සේ බිත්තිය මගින් මෙයා මතයි මෙයා මගින් බිත්තිය මතයි බල හට ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙතනත් බල ගොඩක් තියෙනවා. මෙතනත් බල ගොඩක් තියෙනවා. අන්න මාරයි. හරිද? දැන් අපිට දීලා තියෙන දත්ත මොනවද? සඳුනිගේ බරයි දිගයි විතරයි දීලා තියෙන්නේ. දැන් මෙතන හට ගන්න බල ගැන කිසිම අදහසක් දීලා තියනවද? නැහැ. එහෙනම් අපි බල ගැන හොයන, ඒ කියන්නේ මේකේ බල හොයද්දී මෙතන හට ගන්න බල ටික එන්නේ නැති විදියට තමයි ගණන් හදාගෙන යන්නේ. ඒ කියන්නේ මේ බල ටික එන්නේ නැති වෙන විදියට ගණන් හදන්නේ. මේ බල ටික එන්නේ නැති වෙන විදියට කොහොමද ගණන් හදන්නේ? බලයක් දීලා තියෙනවා, දිගක් දීලා තියෙනවා. දැන් බලයක් දිගක් දෙනකොට මොන විදියටද මේ ගණන් හදන්න කියන්නේ? බලයක් දිගක් දෙනකොට බලය ගුණ කිරීම දිග මොකක්ද? මොකක් හරි තැනක ඉඳන් ඈතින් තියෙනවා බලය. අපි මේ බලය ගුණ කරනවා මේ තැන ඉඳන් මෙතන ඉඳන් තියෙන මොන දුරේ? බලයට තියෙන ලම්බක දුර. එතකොට මොකක්ද වෙන්නේ? බලය වාරය ලම්බක දුර. අන්න උත්තරයක් ආවා. මොකද්ද? බල පූර්ණය. එහෙනම් අපිට මේ ගාන හදන්න කියන්නේ මොන ඇතුලේද? බල පූර්ණ ඇතුලේ. ඒ කියන්නේ ආතතිය හොයන්න නම් අපි බල පූර්ණ ගන්න ඕනේ. දැන් සම්මේ කඩාගෙන වැටෙන්නේ නැහැ නේ බිමට බල්ගෙත් එක්ක. ඒ කියන්නේ මේ පද්ධතිය මොන තුලිතයි? සමතුලිතයි. දැන් මෙයා වැටෙනවා නම් මේක සමතුලිත නැහැ. වැටෙන්නේ නැහැ. එල්ලෙන්නවත් නැහැ. ඒ කියන්නේ පද්ධතිය මොන වෙලාවද තියෙන්නේ? සමතුලිත වෙලා තියෙන්නේ. පද්ධතිය සමතුලිතයි නම් එක එක පැතිවලට හදන බල පූර්ණ වල එකතුව කීයක් වෙන්න ඕනද? සමාන නෙවෙයි.
එක එක පැති වලට හදන. දැන් එක එක පැති කියන්නේ අපි පැති දෙක ගැන බලන්න. ඔරලෝසුවේ කටු කරගෙන පැත්ත, ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්ත. ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට කියන්නේ දක්ෂිනාව. විරුද්ධ ඈ? වාමාවර්ත. එහෙනම් ළමයි දක්ෂිනාවර්තව හදන බලපූර්ණ ටිකයි වාමාවර්තව හදන බලපූර්ණ ටිකයි මොනවා වෙන්න ඕනද සමතුලිතයි. ඈ? සමාන වෙන්න ඕන. මේක හෙල්ලෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා සමතුලිතයි. පද්ධතිය සමතුලිතයි. පද්ධතිය සමතුලිතයි. පද්ධතිය සමතුලිත නිසා දක්ෂිනාවර්ත බලපූර්ණ ටිකයි දක්ෂිනාවර්ත බලපූර්ණ ටිකයි වාමාවර්ත බලපූර්ණ ටිකයි මොනවා වෙන්න ඕනද? අයියගේ සමාන වෙන්න ඕන. කොහොමද අපි හිතාගත්තේ මේ ගාන හදන්නේ බලපූර්ණ ඇසුරෙන් කියන්නේ? බලයක් දීලා තියෙනවා, දිගක් දීලා තියෙනවා. අන්න ඩක්වලින් කියනවා බලපූර්ණ වලින් තමයි දැන් මේක හොයන්නේ. පද්ධතිය සමතුලිත නිසා වම් පැත්තට තියෙන බලපූර්ණ වල වාමාවර්ත අතර තියෙන බලපූර්ණ වල එකතුවයි දක්ෂිනාවර්ත අතර තියෙන බලපූර්ණ වල එකතුවයි මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. දැන් අපි හොයමු. දැන් බලපූර්ණ ගන්න ඕන මොකක් හරි තැනක් වටා නේද? අපි ඒ තැන තෝරන්නේ කොහොමද? අපි ඒ තැන තෝරගන්නේ කොහොමද? අපිට ඕනනම් පුළුවන් මෙතන ඉඳන් ගන්න. අපිට ඕනනම් පුළුවන් මෙතන ඉඳන් බලපූර්ණ. මෙතන ඉඳන් බලපූර්ණ ගන්න. සම්පූර්ණ උඩ ඉඳන් බලපූර්ණ ගන්න. හරි. බලපූර්ණ ගන්න පුළුවන්. හැබැයි අපි බලපූර්ණ ගනිද්දී අපි දැනගෙන ඉන්න ඕන හරි. අපි බලපූර්ණ ගන්න තැන ඉඳ දැන් බලපූර්ණ ගන්න මොනවද ඕන? බලයයි ලම්බක බලයට තියෙන අපි බලපූර්ණ ගන්න තැන ඉඳලා බලයට තියෙන ලම්බක දුර. ඔය දෙක දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්. දැන් අපි මොකක් හරි දැනක ඉඳලා බලපූර්ණ ගන්නවා නම් අපි ඒ තැන ඉඳලා හරිද? තියෙන ඉතුරු බල ටිකයි ඒ බලවලට තියෙන ලම්බක දුරයි දැනගෙන ඉන්නවා. දැන් මෙතන ඉඳන් අපි බලපූර්ණ ගත්ත කියලා හිතමු. දැන් ඔයාලා දන්නවද මෙතන ඉඳන් අනිත් බලවලට තියෙන ලම්බක දුර කීයද? දැන් හිතන්න මෙතන ඉඳන් තමයි බලපූර්ණ ගන්න හදන්නේ. දන්නවද? මේකට තියෙන දුර දන්නවද? නෑ. මේකට තියෙන දුර දන්නවද? නෑ. මෙතනත් බල ගොඩක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ බල තියෙන්නේ මොන මොන පැතිවලටද කියලා. හරි. මෙතන තියෙන බල මොන මොන පැතිවලටද තියෙන්නේ කියලා අපි දන්නේ. එහෙම දන්නේ. එහෙනම් අපි බලපූර්ණ ගන්න ඕන මොන තැන වටා? ළමයි මේ බලන්න. මොන දණ්ඩක් තියෙනවා. හරි. මොන දණ්ඩක් තියෙනවා. මේ දණ්ඩ මත මේ විදිහට බල තියෙනවා. මේ දණ්ඩ එල්ලලා තියෙනවා. හරි. මෙතන තියෙනවා නිව්ටන් 10ක්. මෙතන තියෙනවා නිව්ටන් 20ක්. මෙතන තියෙනවා නිව්ටන් 40. හරි. මෙතන තියෙනවා නිව්ටන් 40. මෙන්න මෙතන ඉඳන් මෙතනට දිග මීටර 1යි. මෙතන ඉඳන් මෙතනට දිග මීටර 1.5යි. මම මෙන්න මේ ලක්ෂ්‍යය වටා බලපූර්ණ ගන්න මේක ඒ කියන්නේ මම ඒ වටා බලපූර්ණ ගන්නවා. ඒ වටා බලපූර්ණ ගන්නවා. හරි. දැන් කොහොමද බලපූර්ණ ගන්නේ? බලය ගුණ කිරීම ලම්බක දුර. මෙතන ඉඳන් මේ බලය තියෙනවා. මෙතනම මේ බලය තියෙනවා. නිව්ටන් 10ක්. නිව්ටන් 10ක බලයක්. බලය ගුණ කිරීම ලම්බක දුර. මෙතන ඉඳන් මෙතනට තියෙන ලම්බක දුර. මෙතන ඉඳන් මෙතනට තියෙන දුර කීයද? කීයද? බිඳුවයි. ඉතින් මේක උත්තරමනේ. එතකොට මෙතන ඉඳන් මෙතනට තියෙන දුර බිඳුවයි. 10 වල දීම බිඳුව. එතකොට මේ ලක්ෂ්‍ය වටා බලපූර්ණ ගන්නව නම් මෙතන තියෙන බල වලින් බලපූර්ණයක් වෙනවද? නෑ. අපි මෙන්න මේ බල ටික දන්නේ නෑනේ. ඇති මොකක් හරි බලයක්. අනිවාර්යෙන් මෙතන තියෙනවා. ඒක නැත්තම් මේක කියන්න බෑනේ. හරිද?
මෙතන බල තියෙනවා. ඉතින් මේ පැත්තට තියෙන්න පුළුවන්, මෙහෙට තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. හැබැයි අපි මේ ලක්ෂ්‍ය වටා බල පූර්ණ ගත්තොත් මොකද වෙන්නේ? මෙතනින් හැදෙන බල ටික මොනව වෙලා යනවද? මෙතනින් හැදෙන බලවල බල පූර්ණ ටික නැතිනම් බිඳුවක් වෙනවා. පද්ධතිය සමතුලිතයි. හරිද? මේ බල ටිකේ කියන බල පූර්ණ බිඳුවක් වෙනවා. අපි බලය දන්නේ නැති නිසා බල පූර්ණයක් කොහොමද හොයන්නත් බෑනේ. ඒක නිසා අපි නොදන්නා බල තියෙන තැන වටා තමයි බල පූර්ණ ගන්න ඕන. බල පූර්ණ ගනිමු. දැන් මෙතන තියෙන බල ගැන අපි දන්නේ නැහැ. ඒක නිසා මම බල පූර්ණ ගන්නේ මේ ලක්ෂ්‍යය වටා. තේරුණාද? දැන් ඔන්න මේ ලක්ෂ්‍යය වටා තමයි බල පූර්ණ ගන්න හදන්නේ. අපි ගනිමු බල පූර්ණ. මේ ලක්ෂ්‍යය වටා බල පූර්ණ. අපි එතන දාමු A කියලා. ඔන්න A වටා බල පූර්ණ ගැනීම. ළමයි පද්ධතිය සමතුලිතයිනේ. ඒක නිසා මේ පැත්තට හදන බල පූර්ණ වල එකතුව සමාන වෙන්න ඕන මොන පැත්තට හදන බල පූර්ණ. දැන් මේ පැත්ත කියන්නේ උරුලෝසේ බඩු කරගෙන පැත්ත. දක්ෂිනාව. ඒක සමාන වෙන්න ඕන මොකටද? මේ යටට. වාමාවර්ත බල පූර්ණ වල එකතුවට. දැන් බල කීයක් තියෙනවද පූර්ණ ගන්න? දෙකයි. මොකද දෙක? ආතතියයි සංගුණිකේ බරයි. දැන් ආතතියෙන් මේ ලක්ෂ්‍යය වටා බල පූර්ණ හදන්නේ මොන වර්තවල? වාමාවර්තවල දක්ෂිනාවර්තවල. කොහොමද හොයන්නේ? දිශාව හොයන්නේ අපි බල පූර්ණය ගන්න ලක්ෂ්‍යය ළඟ තියෙන ඇඟිල්ල. හරි ඇඟිල්ල. ඇඟිල්ල තියලා බලය තියෙන පැත්තට ඇඟිල්ල කරකවන්න. දැන් බලය තියෙන කොහෙද? උඩටනේ. මෙහෙට කරකවන්න. ඇඟිල්ල කරකැවෙන්නේ මොනවාද? වාමාවර්ත අතර නේද? එහෙනම් ආතතියෙන් බල පූර්ණ හදන්නේ මොන අතරද? වාමාවර්ත අතර. එහෙනම් මෙන්න මෙතන ලියන්න ඕන. වාමාවර්ත බල පූර්ණ. ආතතිය P ගුණ කිරීම මෙතන ඉඳන් මෙතනට තියෙන ලම්බකද? කීයද? මෙතන ඉඳන් මේ බලයට තියෙන ලම්බකද? නේද? ඈ 1.5 මීටර. ඇයි? මෙතන ඉඳන් මෙතනට මීටර දෙකක් තියෙනවා. තන්තු වලින් ගියනම් තන්තුවේට සෙන්ටිමීටර් 50ක් තියෙනවා. එතකොට තන්තු වලින් ඉඳන් මෙතනට තියෙන ටික කීයද? සෙන්ටිමීටර් 150යි. ඔය බල පූර්ණ ළමයි සමාන කරද්දී මීටර දානවා නම් දෙපැත්තෙම මීටර තියෙනවා. එක පැත්තක මීටර එක පැත්තක සෙන්ටිමීටර දැම්මොත් වැරදි. හරිද? සෙන්ටිමීටර පාවිච්චි කරනවා නම් දෙපැත්තෙම සෙන්ටිමීටර තියෙනවා. එච්චරයි. කැමති නම් සෙන්ටිමීටර දාන්න පුළුවන්. කැමති නම් මීටර දාන්න පුළුවන්. මම දානවා සෙන්ටිමීටර. මට කියන්න මෙතන ඉඳන් මෙතනට තියෙන දිග කීයද? සෙන්ටිමීටර වලින්. 150යි 150යි සෙන්ටිමීටර. P ගුණ කිරීම 150. ඔය වාමාවර්ත බල පූර්ණ. දක්ෂිනාවර්ත බල පූර්ණ හදන්නේ කවුද? සඳුනිනේ. ඒක කීයද? ඉතින් හරියද? සඳුනි තමයි දක්ෂිනාවර්ත බල පූර්ණ හදන්නේ. කොහොමද දිශාව හොයන්නේ? මෙතෙන් ඇඟිල්ල දිවුවා. සඳුනික බර තියෙන පල්ලෙහාට අන්න බෑ. දක්ෂිනාවර්ත බල පූර්ණ. සඳුනිකේ බර 600යි මේක. ලම්බක දුර කීයද? සෙන්ටිමීටර. මීටර දාන්න නැහැ. දැන් අතන සෙන්ටිමීටර නම් මෙතන සෙන්ටිමීටර. සෙන්ටිමීටර 200යි. දැන් මේකෙන් C හොයන්න බැරිද? මොන සමීකරණයක් හම්බෙලා තියෙනවා. ඔය සමීකරණ එක නොදන්න පදයක් තියෙනවා. මේක හොයන්න බැරි? පුළුවන්. කොහොමද T හොයන්නේ? T තනි කරන්න. T තනි කරන්න. 150 අයින් කරන්න. කොහොමද 150 අයින් කරන්නේ? T 150යි අතර තියෙන්නේ මොකක්ද? ගුණිතයක්. ගුණිතය නැති කරනවා නම් මොකක් කරනවද? බෙදනවා. අපි මේකත් බෙදනවා 150. සමීකරණයක එහෙම එක පැත්තකට විතරක් වෙනසක් කරලා නිකන් ඉන්නේ නැහැ. ඒතර අනිත් පැත්ත තරහ වෙනවා. හරි? අපි මෙයාව 150න් බෙදුවා නම් අනිත් පැත්ත 150න් බෙදන්න ඕන. 150ට 150 සුළු වෙලා එකක් වෙනවා. එතකොට T සමානයි. එතන උත්තරේ කියනවා. මේ බිඳුවට මේ බිඳුවක් කැපෙනවා 15 වරක් 1යි 60ට 15 වරක් 4යි මේ බිඳුවක් තියෙනවා 40ේම 20ක් T සමානයි 40 ගුණ කිරීම 20 බිඳු දෙකක් අකට දැම්මා 4 වරක් 2 8යි 800යි නිවිත ඔන්න වැඩි ඔන්න ඔක තමයි හදන්නේ
තේරුණාද? බලන්නකොනේ. මාව විශ්වාස කරන්න. මාව විශ්වාස කරන්න. හරි. මම කිව්වා ඉතින් ගාන හැදුවා නම් ඔය උත්තරේ එනවනේ. ගාන හැදුවා නම් ඔය උත්තරේ එනවා. ඔබන්න දැන් හරි කියේ දෙන්නනේ. විනරයි ගාන හදන උත්තරේ නෑ. විනර වෙනස් සිද්ධියකට හේතුව. විනර මම පිළිගත්තේ නෑ. හරි. මේ නැඳ ගන්න රුක්